මේ පණිවිඩය 2027 සහ 28 ඒ ලෙවල් කරන්න ඉන්න ඔයාට. නිව්ටන්ගේ තුන්වන නියමයේ තියෙනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන ඒ වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ඔයා තවමත් ෆිසික්ස් පටන්ගෙන නැද්ද? එහෙම නැත්නම් පටන් ගන්න කල් තියනවා කියලා හිතන් ඉන්නවද? මතක තියාගන්න. අද පටන් ගන්න කෙනා තමයි හෙට විභාග ශාලාවේ විශ්වාසයෙන් වාඩි වෙන්නේ. ෆිසික්ස් කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙමෙයි. සංකල්පය හරියට තේරුම් ගත්තොත් අමාරු ප්‍රශ්න පහසුවෙන්ම විසඳන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි 2027 අලුත් කණ්ඩායමක් නිර්මාණය කරලා තියෙන්නේ. මූලික සංකල්පවල ඉඳලා ඊටාම සංකීර්ණ ප්‍රශ්න දක්වාම පැහැදිලිව පියවරෙන් පියවර ඔයාලා ඉගෙන ගන්න. මේකෙදී ඔයාට ලැබෙන දේවල් සම්පූර්ණ තියරි ආවරණය කිරීම, පාස් පේපර්ස් සාකච්ඡා කිරීම, වීක්ලි පේපර්ස් සාකච්ඡා කිරීම, අන්ලිමිටඩ් රෙකෝඩින්, ලයිව් ඩිස්කෂන් සහ ඉන්ඩිවිජුවල් රයිටින්. මතක තියාගන්න. 2027 ඔයාගේ A level result එක තීරණය වෙන්නේ 2027 දිනෙමයි. අද ඔයා ගන්න තීරණය. ඔයාගේ ඉලක්කය ඒ සාමර්ථ්‍යයක් නම් ඒ ගමන ඔයා අදම ආරම්භ කරන්න. අද ඔයා කරන කැපවීම හෙට ලැබෙන ප්‍රතිඵලය තීරණය කරනවා කියන එක ඔයා මතක තියාගන්න. මම ඔයාගේ භෞතික විද්‍යා දේශක නුවන් සමරසිංහ.